物资就定位，在学校等待的人潮满心期待。දුකෙන් අපි ඉන්නේ අපේ බඩු ඔක්කොම වෙනාට පස්සේ මෙහෙම දෙන එකත් ලොකු දෙයක්. ආගමත් දහම නැතුව අපේ සමහරකේව ලැබිලා තියෙන ලොකු දෙයක් පිනක්.去年12月初，连日暴雨引发的严重水患，许多房屋损毁。斯里兰卡慈济志工选在重灾区哥达图瓦发放粮食。මේ වෙලාවේ ටිකක් අමාරුවෙන් ඉන්නේ ඒගොල්ලන්ගේ ජීවන තත්ත්වය බිඳ වැටිලා මාසයක් එකමාරක් ඒගොල්ලන්ගේ රැකියා කරගන්න ඒගොල්ලන්ගේ ජීවනෝපායන් වලට නියත වෙන්න අපහසු වෙලා හිටියා. ඉතින් මම හිතන්නේ මේක ලොකු පිටුවහලක් වෙනවා ඒගොල්ලන්ට ලොකු ශක්තියක් වෙනවා මේ වෙලාවේ අපි කරපු දේ. මිනිස්සුන්ට මාසිකට පමණ සෑහෙන ආහාර වේලක් මාසිකට ආහාර වේලක් ලබා දෙන්නට අවශ්‍ය බඩු ප්‍රමාණයක් දෙනවා. ඒ ගැන අපි ගොඩාක් සන්තෝෂයි විශේෂයෙන් 每一份物资不只由志工虔诚递上，也亲手打包。从登记第一天开始，池青和当地童子军一起做好事。 ඉස්සරහටත් මම මේ වගේ මේ සුචි ආයතනෙන් කරන ව්‍යාපෘති වලටත් තව ඒගොල්ලෝ අනාගතයේ කරන ප්‍රොජෙක්ට් වලට මම සම්බන්ධ වෙන්න මම ගොඩාක් ආසාවෙන් ඉන්නේ. ඒ වගේම මම අනිවාර්යෙන් සම්බන්ධ වෙනවා. ඉතින් ඒගොල්ලෝ ගොඩාක් අසරණ තත්ත්වයටපත් වෙලා හිටියා. ඒගොල්ලන්ට මේක ගොඩාක් උදව්වක් වෙයි හිතනවා. 多方互助，让1200多户家庭有支持的力量，暂时度过生活难关。大爱新闻维多利亚·汉西卡，斯里兰卡报道。